හායි කොහමද? ඉතින් අද නිවාඩු දවසනේ ෆ්‍රයිඩේ. ඉතින් අද දවල්ට කඩෙන් කන්නේ නැතුව ගෙදර උයන්න තමයි හැදුවේ. ඉතින් කවුද මේ උයන්නේ? ඔව් එයා තමයි. ඔයාලා දැනටමත් දන්නවා මොනවද මේ හදන්නේ කියලා. හැමෝගෙම කැමතිම කෑම තමයි පරිප්පු. හැමදාම කන පරිප්පු. නෑ එහෙම කිව්වට මේක අකමැත්තෙන් කන පරිප්පු එකක් නෙමෙයි. මේක ඇත්තටම රසයි. ඇත්තටම මෙයාට හොඳට උයන්න පුළුවන්. මෙයා ඒක ආසාවෙන් කරන්නේ. හරිම පිළිවෙලට, හරිම ඉවසීමෙන් ගොඩක් රසට මෙයාට උයන්න පුළුවන්. ඉතින් මෙයා හරිම ආසයි එයාගේ අතින් උයලා කරලා ඒක බෙදලා එහෙම නැත්නම් කවන්නත් අර ඒ වගේම ආසයි. ඒ වගේ දේවල් වලට ගොඩක් මෙයා හරි ආසයි. ඉතින් මෙයාගේ ආසාව තමයි අද සිකුරාදා දවසේ තනියම උයලා මටයි මල්ලිටයි කෑම කන්න දෙන එක. ඉතින් අද පරිප්පු හොද හරිම රසට ආවා. ඇත්තටම කිව්වොත් හරිම රසයි. ඇත්තටම මං හරි වාසනාවන්තයි මෙහෙම උයන්න පුළුවන් එක්කෙනෙක් හම්බුන එක ගැන. එහෙම කියද්දි යාගේ තියෙන ආඩම්බරකම. ඉතින් හැමෝම subscribe කරලා like එකක් දාලා comment එකක් එහෙම දාන්න. අනිත් එක තමයි තව දෙයක් මෙතන හැමදේම මෙයා මෙහෙම ඉව්වට මෙතන ඔය තියෙන සුදුලුණු අමුමිරිස් කරපිංච හැමදේම කපලා කරලා දෙන්නේ මම. අන්තිමට භාජන ටික ඔක්කොම හොදන්නෙත් මම. නැත්තම් ඉතින් කියයි මම මෙයාට කියලා උයා ගන්නවා කියලා. ඉතින් පරිපෝද හදලා ඉවරයි. ඇත්තටම ගොත් හරිම රසයි. ඊළඟ මෙනු එක ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. බයි.